මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු දෙයක ඔබතුමාට යම් අදහසක් තියෙනවද? යම් නෙවෙයි විශාල අදහසක් තියෙනවා. දැන් පළමුව අර්චුනා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී ඒ කරන ලද ප්‍රකාශයේ බරපතලකම එන්නේ එය සත්‍යද අසත්‍යද කියන එක මත නෙමෙයි. ඔහුට එම ප්‍රකාශය කිරීමට ලැබුණු පසුබිම මත. කන්ටේනර් 323ක් රතු ලේබලය ගහලා තියෙනකොට ඒක නිදහස් කරලා තියෙනවා නම් ඒ නිදහස් කිරීමේ වගකීම පැවරිණි රජයට. එතකොට ඒ නිදහස් කරපු බහලුම් තුල තිබුණේ මොනවාද කියලා ජනතාව දැනුම්වත් කිරීමේ වගකීම තියෙන රජයට. එතකොට අර්චුනා මන්ත්‍රීතුමා ඔහුගේ පෞද්ගලික දැනීම භාවිතා කරලා ඔහු බරපතල ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කියනවා. දැන් මේ ප්‍රකාශය කෙතරම් දුරට ඇත්තද නැත්තද කියලා හොයනවට වැඩියේ ඒ ප්‍රකාශයට පදනම් වුණු පසුබිම. දැන් අදත් ආණ්ඩුවට පුළුවන්නේ. අදත් ආණ්ඩුවට පුළුවන් අර්චුනා මන්ත්‍රීතුමා කිව්ව දේ සම්පූර්ණ අසත්‍යයක් කියලා ඒ බහලුම් වල තිබුණු දේ ජනතාව අතට මාධ්‍ය මගින් පත් කරන්නට. එතකොට මේ ප්‍රශ්නය විසඳෙනවා. හැබැයි අර කෝකටත් අයිලිය වගේ මේ ආණ්ඩුව හැමෝදේම පාර්ලිමේන්තුව ඇහුවොත් කියන්නේ අර තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලීමක් කරන්න කියලා. දැන් මේ රටට මහ විශාල බලපෑමක් ඇති කරපු ඉන්දියාව සමග අත්සන් කරපු ගිවිසුම් අදටත් අපි නොදන්නා ඒ අඳුරු කාමරේ සැඟවී තිබෙන ඒවට පවා ඒගොල්ලෝ කියන්නේ ඉල්ලන්න කියලා. දැන් අපි ඉල්ලුවා. අපිට ලැබෙන්නේ නැහැ. දැන් ඇයි එතරම් Tamanට ඡන්දය ලබා දුන්න ජනතාව පල්ලෙහාට දාලා කටයුතු කරන්න කියන එකයි මට තේරෙන්නේ නැත්තේ. ජනතාවට ඡන්දය දුන්න ජනතාවට ශාල වගකීමක් තියෙනවා රජයකට. දැන් අර්ජුනා මන්ත්‍රීතුමා මේ කරන ලද ප්‍රකාශයේ බරපතලකම උන්ට වැටහෙනවා නම් වහාම කළ යුත්තේ මේ කන්ටේනර් 323 මේ බහලුම් වල තිබුණු භාණ්ඩ මොනවද කියලා ප්‍රකාශයටපත් කරන එක. ඊටම සරලයි. හැබැයි නමුත් අද සර්වජන පදක්කම